හයි යාළුවනේ මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. කාර්යබහුල ජීවිතය ඇතුලේ අපේ සතුට වෙනුවෙන් අපි පොඩි දෙයක් හරි කරන්න ඕනේ. ගොඩාක් දුර ගමන් යන්න බැරි වුණත් සමහර වෙලාවට අපේ ළඟපාතම තැනකට ගිහිල්ලා අපිට සතුට වෙන්න පුළුවන්. ඒ නිසාම සතියන්තයේ ලැබුණු පොඩි මාඩුවක කුරුණෑගල ප්‍රදේශයේ පොල්පිටිගම පිහිටි සුන්දර තැනකට අපි යන්න තීරණය කළා. මේ සුන්දර තැන බලන්න ලඳු කැලෑ මැදින් ලැබුණු බොරළු පාරක් දිගේ විනාඩි 45ක පමණ තරමක් දුෂ්කර ගමනක් අපිට යන්න සිද්ධ වුණා. දැන් වෙලාව නම් සවස් 3ට විතර ඇති. අපි මේ ගමනට අපි මේ වෙලාව තෝරාගත්තේ විශේෂ යාළුවක කොටසක් බලන්න. අපි බලමුකෝ මේ ගමන ඇතුලේ මම බලාපොරොත්තුෙන් හිටපු යාළුවෝ කට්ටිය බලන්න පුළුවන් වේද කියලා. ඒ නිසා මගේ වීඩියෝ එක අවසන් වෙනකම් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඔන්න එහෙනම් අපි අපේ තැනට ළඟා වුණා. ලොකු කැලෑවක් මැද පිහිටි සුන්දර ජලාශයක්. මේ තමයි කුරුණෑගල පොල්පිටිගම ප්‍රදේශයේ විශාල කෙත්තට ප්‍රමාණයක් සාරවත් කරන හක්වඩුණා ජලාශය. ඔන්න යාළුවනේ අපේ වාසනාවටම හිතා වගේම මම බලාපොරොත්තුෙන් හිටපු අලි යාළුවෝ ටික නම් හම්බ වුණා. ජලාශයේ පිටවාන දිගේ යන්න පුළුවන් පොඩි පාලමක් තියෙනවා. ඉතින් ඉන්නේ පාලමේ අපි ඇවිදින ගමන් මේ අලි යාළුවන්ගේ ලස්සන සේලම් ගොඩක් බැලුවා. මෙම ගමන ඇතුලේ අපිට විශේෂ පුද්ගලයෙක් හම්බුණා. ඒ මාමා තමයි අර වාඩි වෙලා ඉන්නේ. ඒ මාමා මේ ජලාශය ගැන එයා දන්න ගොඩක් දේවල් අපිට කියලා දුන්නා. අපි ජලාශය ගාවට යන වෙලාවේ එහිපර කාලගුණයක් තිබ්බ නිසා අහසයි ජලාශයයි පෙනෙද්දී හරිම ලස්සනයි. අර මාමා කියපු විදිහට නම් මුලදී අපිට හම්බුණ අලි 3 දෙනා 3 පත්‍රයනලු. මම නම් ඉතින් ඒක හරියටම දන්නේ නැහැ. ඒත් එයාලා ජලාශය ඇතුලේ එක එක කරපු ලස්සන සෙල්ලම් පින්වල ගියත් බලන්න නම් හම්බ වෙන්නේ නැති වෙයි කියලා මට හිතුණා. මෙම හක්කටුණා ජලාශය අවට වනාන්තරය තුල අතීතයේදී අලින් විශාල ගහණයක් ජීවත් වුණත් දැන් නම් ඉන්න අලින් 14 දෙනෙක් වගේලු. පොඩි පාලම් දිගේ ඇවිදින්න බය වෙලා හිටපු මට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න මේක හොඳ අවස්ථාවක් වුණා. බලන්නකෝ ඉතින් වැහි වලාකුළු අස්සෙන් ජලාශයේ ලස්සන. අපි ගොඩක් වෙලාවක් තිස්සේ මේ ලස්සන බැලුවා. අර මුලදී හම්බුණ මාමනන් කිව්වේ අපි ඇවිල්ලා තියෙන හොඳම වෙලාවට කියලා. මොකද තව ටික වෙලාවකින් තීවර රස්සාවේ එදිලා ඉන්න ඒ ගමේ මිනිස්සු එනවා කියලා තමයි මම කිව්වේ. බලන්නකෝ තාම අර අලි රංචුව තාමත් එතන.
හම්බෙන්න උනත් පැයකට ආසන්නව අපිට අලීන්ගේ ලස්සන බලපලා ගෙවන්න පුළුවන් වුණ වෙලාව ජීවිතයේ මතක හිටින පැයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. අලීන් ළමයින්ද සමාන කළා තියෙන්නේ නම් බොරුවට නෙවෙයි. බලන්නක ඉතින් මෙයාලගේ අලි සෙල්ලම්. මේ දේවල් දකිද්දි සත්ත්ව ලෝකයේ කොච්චර සුන්දර එකක්ද කියලා මට හිතුණා. අහම්බෙන්න උනත් මේ අත්දැකීම ජීවිතයේ මතක හිටින අත්දැකීමක්. ටිකක් වෙලා යද්දී පටන් ගත්ත වැස්සත් එක්කන් මේ අලියාලුව ටික ඉක්මනට කැලේට දුවගෙන ගියා. මේ අලියාලුව 3 දෙනා විතරක් නෙවෙයි, තවත් අලියාලුව ගොඩාක් දකින්න අපේ ඇස් වාසනාවන්ත වුණා. අපි එන වෙලාවේ හොඳට ආව වැල්ලා තිබ්බ හින්දා අපි කුඩයක් නම් අරන් ආවේ නෑ. ඒත් බලන්නකෝ අවාසනාවක තරම හයියෙන්ම වැස්ස පටන් ගත්තා. ඒත් බය වෙන්න එපා යාළුවනේ. හක්වටනා ජලාශය බලන්න ගිය කෙනෙක්ට කවදාවත් වැස්සට නම් තෙමෙන්න වෙන්නේ නෑ. මොකද ඒ ජලාශය අසලම ගෙයක් තියෙනවා. ඉතින් එතන මං හිතන්නේ හැමෝටම හදලා තියෙන්නේ ඒ වගේ වැස්සක් වෙලාවට නැවතිලා ඉන්න වෙන්න ඕනේ. මේ ගමන ඇතුලේ ජීවිතේ පළවෙනි වතාවට ඔරුවකින් ගිහිල්ලා මාළු දැලක් එළෙන විදිය මට බලන්න පුළුවන් වුණා. ලැබුණු පොඩි කාලය ඇතුළත වුණත් මේ වගේ ලස්සන තැනකට එක්කගෙන ගිහිල්ලා මගේ මනස නිදහස් කරගන්න ඉඩ කඩ සලසා දුන්න මගේ හස්බන්ඩ්ට ගොඩාක් මං ස්තුතිවන්ත වෙනවා. ජීවිතේ විශේෂ අත්දැකීම් ලබන්න හැමෝම කැමතිනේ. ඒකට ගොඩාක් දුර ගමන් යන්න, ඒ වගේම ගොඩාක් සල්ලි වියදම් කරන්නම ඕනේ නැහැ. මොකද සමහර වෙලාවට අඩු වියදමකින් වුණත් අපි ආවට පරිසරයේ තියෙන දේවල් වලින්ම අපිට සතුට වෙන්න පුළුවන්. ඒ වගේම කුරුණෑගල ප්‍රදේශයේ පිහිටා තියෙන මේ ලස්සන ජලාශය බලන්න ඔයාලත් එන්න.
මගේ දිනපොතේ මේ සුන්දර ගමන විශේෂ මතකයක් වේවි. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.